ගයිස් අද මම ඉන්නේ ගොඩක්ම සතුටින් මට හරිම අපූර්ව සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් හම්බ වුණානේ. මේක අරන් දුන්නේ මගේ ආදරණීය හස්බන්ඩ් සඳුන්. මුලින්ම සඳුන්ට thank you so much කියන්න ඕනේ මට මේ වගේ ගිෆ්ට් එකක් අරන් දුන්නට. මේක ඔයාලත් එක්ක අන්බොක්ස් කරන්න තමයි මේ හදන්නේ. එහෙනම් අපි බලමු මොනවද මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ කියලා. මේකේ පැකින් එක හොඳටම තියෙනවා. ඒ නිසාම ගලවන්න ටිකක් වෙලා ගියා. පේනවනේ මම මේක අමාරුවෙන් ගලවනවා. wow මේක තමයි Insta360 X5 8K 360 action cam එක. මේ පෙට්ටිය පිටින්ම මාර ප්‍රීමියම් ලුක් එකක් තමයි තියෙන්නේ. මම ගොඩක් කාලෙක ඉඳන් ආසාවෙන් හිටපු කැමරා සෙට් එකක් තමයි මේක. මම මෙච්චර දවස් වීඩියෝස් කළේ වීලොග් කළේ මගේ ෆෝන් එකෙන්නේ. ඒ නිසා හස්බන්ඩ්ට හිතෙන්නේ නැති මට මේක අරන් දෙන්න ඕනේ කියලා. වීඩියෝ එක දිගටම බලන්න මොකද මේක ඇතුලේ වීඩියෝ කරන අයට නැතුවම බැරි සුපිරිම දේවල් ටිකක් තියෙනවා. මේ පෙට්ටිය දෙපැත්තේ සඳහන් කරලා තියෙන ෆීචර්ස් ගැන කිව්වොත් මේකේ දෙපැත්තටම 1.28 ඉන්ච් ප්‍රමාණයේ ඩුවල් සෙන්සර්ස් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා වීඩියෝ එකේ ක්වොලිටි එක ගැන කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. අපිට කැමරාව හරව ඉන්න ඕනේ නැහැ. වටපිටාවේ තියෙන හැම ලස්සන දර්ශනයක්ම මේකට එකපාර අහු වෙනවා. මේකෙන් 8K සුපිරිම ක්වොලිටියෙන් වටපිටාවේ හැම පැත්තක්ම වීඩියෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එකේ හැම පොඩි දෙයක්ම ඉතාමත් පැහැදිලිව පේනවා. මේක මම මේ හතර වටේම බලන්නේ කොහොමද මේ බොක්ස් එක ඕපන් කරන්න කියලා. අන්තිමට ඔන්න බොක්ස් එක ඕපන් කරන විදිය හොයාගත්තා. wow මේක නම් සුපිරි. මේ තමයි Insta360 X5 cam එක. හරියටම මේ cam එක ග්‍රෑම් 200ක් බරයි. මේකේ විශේෂ AAA chip එකක් තියෙනවා. ඒ නිසා රැට හරි එළිය අඩු තැන්වලදී උනත් පැහැදිලිව වීඩියෝ කරන්න පුළුවන්. සාමාන්‍ය ෆෝන් එකකින් හරි වෙනත් කැමරාවකින් දුවන ගමන් හරි බයික් පදින ගමන් හරි වීඩියෝ කළොත් ඒක ගොඩක් ගැස්සෙනවනේ. හැබැයි මේ Insta360 X5 එකේ තියෙන flow state stabilization තාක්ෂණය නිසා ඒ ගැස්සීම සම්පූර්ණයෙන්ම නැති කරනවා. ඒ විතරක් නෙමෙයි තවත් මරුම දෙයක් තමයි අමතර කව එකක් නැතුවම මීටර් 1.5ක් ඒ කියන්නේ අඩි 49ක් ගැඹුරට යනකම් මේ කැමරාව වතුර ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන්. වතුර යට ලස්සන දර්ශන ගන්න කියාපු කැම් එකක් තමයි මේක. මේකේ තව පොඩි බොක්ස් එකක් තියෙනවා. ඒකත් ඕපන් කරලා මේක ඇතුලේ තියෙන දේවල් එළියට අරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. පවුච් එක ඇතුලේ තමයි මේ ටික දාලා තිබුණේ. මේ ලෙන්ස් ක්ලොත් එකක්. මේක විශේෂ මයික්‍රෝෆයිබර් රෙදි කෑල්ලක්. 360 කැමරාවල ලෙන්ස් එක අල්ලද්දී ඇඟිලි සලකුණු හිටිනවනේ. ඒ වගේම දූවිලි වදින්නත් පුළුවන්නේ. සාමාන්‍ය රෙදි වලින් පිහිදුව සීරෙන්න පුළුවන් නිසා මේ ලෙන්ස් ක්ලොත් එකෙන් තමයි ලෙන්ස් එක ඉතාම සිනිඳුවට පිරිසිදු කරගන්න ඕනේ. මේ තියෙන USB-C කේබල් එකක්. මේකෙන් අපිට කැමරාව ෆාස්ට් චාර්ජ් කරගන්න පුළුවන් වගේම අපි ගන්න ලොකු 8K වීඩියෝ ෆයිල්ස් ක්වොලිටි ලොස් වෙන්නේ නැතුව ඉතාමත් වේගයෙන් අපේ ලැප්ටොප් එකට හරි ෆෝන් එකට හරි කොපි කරගන්නත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රොටෙක්ටිව් පවුච් එකක්. මේක සොෆ්ට් රෙදි බෑග් එකක්. අපි කැම් එක කොහේ හරි අරන් යනකොට අපිට පුළුවන් මේ පවුච් එක ඇතුළට දාලා පරිස්සමින් කැමරාවේ ලෙන්ස් එක සීරෙන්නේ නැතුව අරගෙන යන්න. මේ තියෙන ක්වික් ස්ටාර්ට් ගයිඩ් එක. මුල් වතාවට මේ කැමරාව පාවිච්චි කරන කෙනෙක්ට මේක ඔන් කරගන්නේ කොහොමද, ෆෝන් ඇප් එකට කනෙක්ට් කරගන්නේ කොහොමද කියලා ඉතාම සරලව පින්තූරත් එක්කම බලා ගන්න පුළුවන් කුඩා උපදෙස් පොතක් තමයි මේක. මේ තියෙන වොරන්ටි කාඩ් එක. මේක තමයි වැදගත්ම එක. කැමරාවේ මොනවා හරි කාර්මික දෝෂයක් ආවොත් සමාගමෙන් අපිට නිල වගකීමක් තියෙනවා කියලා තහවුරු කරන්නේ මේ වටිනා කාඩ් එකෙන් තමයි. මේ කැමරාවේ ප්‍රයිස් එක උනා ඩිරම් 1800ක්. මේ තියෙන ඉන්විසිබල් සෙල්ෆි ස්ටික් එක. දැන් අපි කතා කරමු මේ කැමරාවේ තියෙන සුපිරිම මැජික් එකක් වගේ ෆීචර් එකක් ගැන. ඒ තමයි ඉන්විසිබල් සෙල්ෆි ස්ටික් ඉෆෙක්ට්. ඔයාලා මගේ අතේ තියෙන මේ සෙල්ෆි ස්ටික් එක දකිනවනේ. හැබැයි මම මේකෙන් වීඩියෝ එකක් අරන් ඒ වීඩියෝ එක අවසානයේදී බලනකොට මේ සෙල්ෆි ස්ටික් එක වීඩියෝ එකේ කොහෙවත් පේන්නේ නැහැ. ඔයාගේ වීඩියෝ එක පේන්නේ හරියට ඔයාගේ පිටිපස්සෙන් අඩි 10ක් විතර උඩින් ඩ්‍රෝන් එකක් ඇවිත් ඔයාව ෆලෝ කරගෙන වීඩියෝ කරනවා වගේ. තනිවම සංචාරය කරන අයට මේක මාරම වටින ෆීචර් එකක් වගේම මාරම වටින සෙල්ෆි ස්ටික් එකක්. දන්නවද? සඳුන් මට
කැමරාව විතරක් නෙමෙයි. ඒක පරිස්සම් කරගන්න ඕන කරන අමතර ඇක්සසරීස් ඔක්කොම වගේ අරගෙන තියෙනවා. දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කැමරාවේ ආරක්ෂාව වෙනුවෙන්ම වෙනම අරන් දීපු සුපිරිම ඇක්සසරී සෙට් එක. එහෙනම් අපි බලමු එකින් එක. මෙන්න මෙතන තියෙනවා black color soft silicone එකෙන් හදපු silicone protective cover එකක්. මේකෙන් මුළු කැමරා බොඩි එකම වැහෙන්න කවර් වෙනවා. ඒ විතරක් නෙමෙයි ලෙන්ස් දෙක වහලා තියන්න වෙනමම සිලිකන් කැප් එකකුත් මේකත් එක්කම එනවා. වීලොක් කරන අපිට ගොඩක් වටින දේවල් දෙකක් මේකේ තියෙනවා. එකක් තමයි අතේ දාගෙන යන්න පුළුවන් කුඩා ස්ට්‍රැප් එක. අනික තමයි බෙල්ලේ දාගෙන යන්න පුළුවන් දිග නෙක් ලෑන් යාඩ් එක. ඉතින් වීලොක් කරද්දි කැමරාව අතින් ගිලිහිලා බිම වැටේ කියලා කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. ඊළඟට තියෙනවා ට්‍රැවල් කරද්දි කැමරාව දාගෙන යන්න පුළුවන් හાર્ඩ් ස්ටෝරේජ් කේස් එක. මේකේ ඇතුළ හදලා තියෙන්නේ කැමරාවේ නිවැරදිම හැඩයට. ඒ නිසා කැමරාව ඇතුළට දැම්මම පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැහැ. තව දෙයක්, මේක වැස්සකට අහු වුණත් වතුර ඇතුළට යන්නේ නැති වෝටර් රිපෙලන්ට් මැටීරියල් එකකින් තමයි හදලා තියෙන්නේ. මේක හරිම සැහැල්ලුයි. බර ග්‍රෑම් 60ක් වගේ තමයි වෙන්නේ. මේ තියෙන්නේ perfect fit lens protect එක. මේක තමයි මේ සෙට් එකේ තියෙන වටිනම දේ. මේක කැමරාවේ lens දෙක උඩින් ලස්සනට හයි කරන්න පුළුවන්. මේක හයි කළාම අපේ ඇඟිලි සලකුණු lens එකේ වදින්නේ නැහැ. ඒ වගේම දූවිලි වැලි වැදුනත් lens එක සීරෙන්නෙත් නැහැ. විශේෂම දේ තමයි මේක මාරම clear HD වීදුරු වලින් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා අපි ගන්න වීඩියෝ වල quality එක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ තමයි කැමරාවේ ආරක්ෂාවට ගත්ත සිලිකන් ඩෙස්ක් බේස් ස්ටෑන්ඩ් එක. ඔයාලා දන්නවනේ අපි මේ Insta360 කැමරාව ඔසින් වැඩි නිසා නිකම්ම මේසයක් උඩ කිලින් අතට තියන්න ගියොත් පොඩ්ඩක් හරි හෙලවුණ ගමන් පෙරලෙන්න බලනවා කියලා. පෙරළුනොත් ඉතින් ලෙන්ස් එක ඉවරයිනේ. අන්න ඒකට විසඳුමක් විදිහට තමයි මේ බේස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ. මේ මැද තියෙන කොටසට කැමරාවේ යටපැත්ත හරියටම ෆිට වෙනවා. මේකේ තියෙන වටිනම දේ තියෙන්නේ මේ යටපැත්තේ. මේ යට තියෙන්නේ විශේෂ ඇලෙන සුළු ස්ටිකි පෑඩ් එකක්. මේක උඩ තියෙන ආරක්ෂිත ප්ලාස්ටික් කොළය ගල්ලවෙලා අපිට ඕනෙම සින්දු මේසයක් උඩින් වීදුරුවක් උඩින් හරි වාහනයක ඩෑෂ්බෝඩ් එකක් උඩින් මේක තියලා පොඩ්ඩක් තද කළාම මේක එතනට තදින්ම ඇලිලා හිටිනවා. ඊට පස්සේ කැමරාව මේක උඩින් තිබ්බම කාගේ හරි අතක් වැදුනත් උලඟක් හැමුවත් කැමරාව පොඩ්ඩක්වත් හෙලවෙන්නේ නැහැ. මේ තියෙන්නේ SanDisk 512GB Extreme Micro SD කාඩ් එක. මේක මේ කැමරාවටම ගැලපෙන්න ගත්ත Extreme Micro SD කාඩ් එකක්. මේකේ ප්‍රයිස් එක වෙනවා ඩිරාම් 137ක්. බලමු අපි තව මොනවාද තියෙන ෆීචර්ස් කියලා. වේගයෙන් යනකොට එන හුළං සද්දය පාලනය කරලා ක්ලියර් ඔඩියෝ එකක් දෙන වින් ගාඩ් එකක් මේකේ තියෙනවා. ඉතින් මේ වින් ගාඩ් එකෙන් ඒ හුළං සද්ද සම්පූර්ණයෙන්ම නැති කරලා අපේ කටහඬ විතරක් මාරම ක්ලියර් එකට රෙකෝඩ් කරලා දෙනවා වගේම HDR වීඩියෝ පහසුකම මේකේ තියෙනවා. තව විශේෂ දෙයක් තමයි මේක සම්පූර්ණයෙන්ම waterproof. ඉතින් pool එකක නානකොට බීච් එකකට ගියාම වගේම වැස්සේ වුණත් කිසිම බයක් නැතුව ලස්සන වීලොග් කරන්න පුළුවන් මේ කැම් එකෙන්. ඔන්න එහෙනම් යාළුවනේ අදට මම ඔයාලගෙන් සමුගන්නවා. මම ඊළඟට අරන් ඉන්නේ ඔයාලා හැමෝම මග බලාගෙන ඉන්න මේ කැමරාවත් අරගෙන එළියට ගිහින් කරන කැමරා ටෙස්ටින් වීඩියෝ එක. ඔයාලට ඒකෙන් බලා ගන්න පුළුවන් මේකේ වීඩියෝ ක්වොලිටි එක. මේ වීඩියෝ එක ඔයාලට මග අරගන්න බැරි තරම් වටින එකක් වෙන නිසා අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ ලස්සන වීඩියෝ එකෙන් ආයෙත් ඉක්මනට හමු වෙමු. හැමෝටම සුබ දවසක්. පරිස්සමින් ඉන්න.